रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो ततियम्पि धम्मं शरणं गच्छामि ततियम्पि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरमद्यपमादट्टाना वेरमणि सिक्खापदं समादयामि ඊළඟ කරගත් මේ මතක වස්තු අතර ගන්න. පොත්ී වදාළ ऐतिहासिक दमदनीय श्री विजय सुंदराराम रामादिवासी शासन कीर्ति श्री विचित्र भानी गौरहार गिराद्रकोटे श्री सीवली अपे आमद्रवन वහන්සේ පින්පෙත් අනුමෝදන් කිරීම පිණිස උන්වහන්සේගේ පරපුරේ වැඩ සිටින ඓතිහාසික දඹදෙණිය රාජමහා විහාරාධිපති අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ආචාර්ය පාදෝත්තම සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ නිර්මාතෘවර අපේ අස්ගිරි මහා විහාරයේ විශේෂ කර්මවාගාචාර්ය ගෞරවහාර අපේ දායිංගමේ ශ්‍රී සුමංගලා විධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ සංඝ පරපුරේ මහා සංඝරත්නයන් ඒ වගේම උන්වහන්සේගේ ඥාති පිරිස දායක පිරිස සෑම දිනමත් මේ අවස්ථාවේදී පිළියෙල කරගත් මේ මතක වස්ත්‍ර තුන්කලවැසි මහා සංඝරත්නයේ විශේෂයෙන් සාංගික වශයෙන් පූජා කරනවය. එයින් ජනිත වන ඥානානිසංස ධර්මයන් උවාපි කිසි කෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක ඉතාම හදිසියේ අපවත් වීම දාල අපේ ගිරාදුකෝට්ටේ ශ්‍රී සීවල ස්ථිරපාදයන් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේගේ බහුගාමී ජීවිතයේ සතුටව කෙලවර උතුම් මහා නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මතක වස්තු සමසත කොට පූජා කිරීමට සෑම දිනම තෙවරක් නමස්කාරය කියනවා.
මේ වාක්‍ය කියලා මතක වස්ත්‍ර සලසපු කොට පූජා කරන්න. ඉමානි මතක වත්තානි වික්ඛු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි වික්ඛු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි වික්ඛු සංඝස්ස දේම මහා සංඝරත්නය අනිත්‍යානුස්මෘති ගාථාවන් සජ්ජායනා කරන සේක්වා. අනිත්‍යාවත සංඛාරා උපාදේව ධම්මිනෝ උපජ්ජත්වා නිරුද්ධන්ති යේ සංඝ සමෝ අනිත්‍යාවත සංඛාරා උපාදවය ධම්මින් උපජ්ජත්වා නිරුද්ධන්ති ඒ සංඝ සමෝ සුඛෝ අනිත්‍යාවත පිළියෙල කළගත් මේ අවස්ථාවේදී රැස් කරගත් දාන සීල භාවනාදී උදාර පුණ්‍ය ධර්මයන් ඊටම හදිසිය වගේ අපවත් කීවදාන ගිරාඳුරු කෝට්ටේ ශ්‍රී සීවලී ස්ථිරපාදයන් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේ සසර වසන තුරු මෙවන් අකල් මරණ ආදීකටපත් නොවි සංසාරේ දීර්ඝායු ශ්‍රී සම්පත් වින්දනය කිරීමේ භාග්‍ය උදා වේවා. කෙලවර ජාත්‍ය ආදී දුකින් අත මිදී ලබන පරම ශාන්ත නිවනින් සැනසීමට මේ උදාර කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් ඔය පෙම් භාජන අතගාරම් ඉරංගෝ ඥාති නම්මෝ සුඛිතාවන්තු ඥාතු කියන ගාථාව කියලා මේ ගියයන්ට පෙම් අපවත් වූ සීවලී ස්ථිරපාදයන් වහන්සේට පෙම් වඩලා පින් අනුමෝදන් කරමු. යථාවාරි මහාතුරා පරිපූර්ණන්ති සාද ඒවමේව ිතෝදින්නම් වේතානම් උපතං යථාවාරි මහාතුරා පරිපූර්ණන්ති සාද ඒවමේව ිතෝදින්නම් වේතානම් උපතං යථාවාරි Bhakti Tantuin
පාහිත සබ්බේ පුරෙන්තු චිත්ත සංගම් චන්දෝ පන්න රසෝය මනි රසෝය සංඛාරා නහසස්සතාති අද මෙම ආදාන පූජෝත්සවයේද අපේ අස්ගිරි මහා විහාරීය මූලස්ථානයෙන් වැඩමවා වදාළ අපේ අස්ගිරි මහා විහාරීය රාජෝපස්ථානීය පරම ධම්ම සභා නම් වූ වින්සත් වර්ගී කාරක මහා සංඝ සභාවේ ज्येष्ठ कारक संघ समिक उपाध्याय दुरंदर गौरवारपे उबलेवत्ते श्री धम्मरक्षिता विधान ऐतिहासिक मयंगन राज महाविहाराधिपति नायक स्वामींद्रयन वහන්සේ अस्गिरी विजय सुंदराराम पुराण विहाराधिपति අපේ अस्गिरी महाविहारीय कारक संघ समिक उपाध्याय दुरंदर गरुड़ारपे मुलगड श्री धम्मरत्न महास्वामींद्रयन वහන්සේ අපේ අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සමික ඓතිහාසික කුඹුරුව රාජ මහා විහාරයේ භාරකාර දුරන්දර ගරුකටයුතු අපේ උරුලෑවත්තේ ධම්මවිස්සීස්වර වාදයන් වහන්සේ ඇතුළු අපේ මහා විහාරයෙන් වැඩමවා වදාළ ගරුතර මහා සංඝ රත්නය එවැගේම ඓතිහාසික දඹදෙණිය රාජ මහා විහාරාධිපති ගෞරවනීය අපේ නාරංග ශ්‍රී සංඝානන්ද විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම අතිගෞරවනීය අපේ රැකව ශ්‍රී ජිනරත්නා විධාන වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම අතිගෞරවනීය අපේ ඌණෑල ශ්‍රී සද්ධානන්දා විධාන පහළදොළොස්පත්වියේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශ්‍රාමික පරිවේනාධිපති රාජකීය පඬිත අතිගෞරවාරම්භේ පඬිත ශ්‍රී සුමේදා විධාන පහළදොළොස්පත්වියේ අපේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම විශේෂයෙන් මේ අවස්ථාවට වැඩම කොට සිටින සියම් මහානිකායේ කල්යාණී පාර්ශ්වයේ උපාධ්‍යාය පුරන්දර අතිගෞරවාරම්භේ මහාගම ශ්‍රී නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම තලගල ශ්‍රී මංගලාරාමාධිපති අතිගෞරවනීය අපේ තලගල ශ්‍රී සුමන රත්නා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ අවස්ථාවට රටේ විවිධ ප්‍රදේශවලින් වැඩම කොට සිටින ත්‍රිනිකායික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ පූජනීය ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි සංවේග ප්‍රාප්ත ගිරාන්කෝටේ ශ්‍රී සීවලී ඉස්තර පාදයන් වහන්සේගේ ආචාර්ය පාදෝත්තම අතිගෞරවනීය අපේ විචිත්‍ර භානක ශ්‍රී ලංකා සමස්ත ලංකා සසුන් මග විචු සංවිධානයේ නිර්මාතෘවර පියාණන්ගේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මස්කබාරේ යානිකු ගෞරව මහා සංඝයා වහන්සේ එවැගේම පිසිවිල ඉස්තර පාදයන් වහන්සේගේ ආදරණීය මව්පියන් ඇතුළු ඒ සහෝදර සහෝදරියන් ඥාතීන් ඇතුළු දායකාදී සංවේග ප්‍රාප්ත පින්වතුනි ඓතිහාසික දඹදෙණිය රාජ මහා විහාරස්ථ සංඝ පරම්පරාවට පමණක් නෙවෙයි මේ දඹදෙණිය පුරවරයට පමණක් නෙවෙයි පුදුවේගත්වල
ශ්‍රී ලාංකික විචු සමාජයේටම අපේ සම්බුද්ධ ශාසනයේටම පිරිනැසිය නොහැකි බරපතල අලාභයක් සිද්ධ වෙච්ච අවස්ථාවක් හැටියටයි මේ මොහොත අපි කල්පනා කරන්නේ. විවිධ ශේෂ්ත්‍ර තුලින් ශාසනික කුසලතා පෙන්වූ ඒ වගේම ශාසනික වශයෙන් මම හිතනවා තාම විශිෂ්ට සේවාවක් සිදු කරමින් මේ සම්බුද්ධ ශාසනයේ මහා අනර්ග මාණික්‍යයක්සේ කටයුතු කරමින් සිට ඉතාම හදිසියේ අපවත් වී වදාළ ගිරාදු කෝට්ටේ සිට සීවලිස්තර පාදයන් වහන්සේ මේ රැස්ව සිටින ගිහි පැවිදි හැමදෙනාගේම අතිශය ගෞරවාදරයට පාත්‍ර වෙච්ච ඒ වගේම හැමෝගෙම ඉතාම හිතෛෂී භාවයෙන් ඇසුරු නිසුරු කළ තරුණ ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපට සිහිපත් කරන්න පුළුවන්. උන්වහන්සේ විශේෂයෙන්ම අපේ දායකමේ සමගල ස්වාමීන් වහන්සේගේ ආදරණීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් හැටියට ශාසනික ප්‍රෝජාව ලබාගෙන උන්වහන්සේගේ ඇසුරෙන් ඒ අවශ්‍ය කරන ශාසනික වත්පිළිවෙත් ඉතාම මැනවින් ප්‍රගුණ කරලා ඒ වගේම උන්වහන්සේට ආවේනික වෙච්ච අපේ මහා විහාර සම්ප්‍රදායගත පෞරාණික දේශන සම්ප්‍රදායන් උන්වහන්සේගේ ඇසුරෙන්ම මහා ලෙස ප්‍රගුණ කරගත්ත ආමුදුනමක් තමයි වික්ෂුන් වහන්සේනමක් තමයි අපේ සිරිසීවල ඉස්කෝලයන් වහන්සේ. උන්වහන්සේගේ තිබිච්ච ඒ සහජ කුසලතාවය මම හිතනවා අපි අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. මේ රැස්ව සිටින ගිහි පැවිදි හැම කෙනෙක්ම මේ ප්‍රදේශ පමණක් නෙමෙයි රටේ කවර තැනක පිරිත් දේශනාවක් පැවැත්වුණා නම් තුන්තිස්කෑ පිරිත් දේශනාවක් සතු පිරිත් දේශනාවක් වෙන්නට පුළුවන්. ඒ කවර අවස්ථාවක් වුණත් උන්වහන්සේගේ රුව උන්වහන්සේගේ හඬ ඒ හැම තැනම නිරන්තරයෙන්ම දැක ගන්නට අපට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම සමස්ත ලංකා සසුන් වල වික්ෂු සංවිධානය ආරම්භ කරලා අපේ දායකමේ සුමංගල නායක හාමුදුරුවෝ ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වය ලබා දෙමින් ඒ තුලින් අද මේ රටේ උන්වහන්සේලා සිදු කරගෙන යන ඒ උදාරතර ශාසනික මෙහෙවරේ මම හිතනවා පුරෝගාමී චරිතයක් හැටියටයි අපේ මේ සිරිසිවලි හාමුදුරුවෝ කටයුතු කළේ. උන්වහන්සේගේ වයස කොමනට නෙමෙයි, උන්වහන්සේගේ ධර්ම කොමනට නොවේ, උන්වහන්සේට තිබුණේ මහා සුවිශේෂ කුසලතාවයක්, දක්ෂතාවයක්. ඒ කුසලතාවය ඒවමුද කියන එක පිළිපොලක උන්වහන්සේ පිරිත් දේශනාවක වාඩි වුණා නම් උන්වහන්සේගේ හඬ ඒ අතර මානිකනවා අනිත් සියලු දෙනා අභිභවා කැපී පෙනෙන සුවිශේෂ මధుර ස්වරයක් උන්වහන්සේට තිබුණා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ පිරිත් අනුශාසනාවක් කළා නම් එහෙම නැත්නම් ධර්ම දේශනාවක් කළා නම් ඒ තරක උන්වහන්සේගේ තිබිච්ච ඒ දේශන කුසලතාවය මනාව ප්‍රකට වුණා. උන්වහන්සේගේ තිබිච්ච සහජ හැකියාව කුසලතාවය ඒ වගේම වෙනත් බෝධි පූජාවක් එහෙම නැත්නම් වෙනත් ආවල් සාසනික කාර්යයකදී වුණත් උන්වහන්සේට තිබුණේ මහා බුදුම හැකියාවක්. ඉතින් මම හිතනවා ඒ සුවිශේෂ කුසලතාව විසද කළ අපේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් හැටියට මේ කෙටි කාලය තුල උන්වහන්සේ මේ රටේ ගිහි පැවිදි හැම දිනාගෙම බලවත් වූ ආදරය ගෞරවය දිනාගෙන කටයුතු කළා. උන්වහන්සේගේ අපවත් වීම මම හිතනවා අපට පමණක් නෙමෙයි මේ රැස්ව සිටින ගිහි පැවිදි හැමෝටම අදහාගත නොහැකි ඉතාම
සංවේග ජනක සිදුවීමක් හැටියටයි අපි හැමදෙනාටම ඒ පුවත කන වැටිච්ච වෙලාවේ අපට හැඟුණේ. ඉතින් මම හිතනවා උන්වහන්සේගේ මේ අපවත් වීම පිළිබඳ ඒ ප්‍රවෘත්තිය අපට අහන්නට ලැබිච්ච වෙලාවෙම නිරන්තරයෙන්ම අපේ හිතට නැගුණේ අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන ප්‍රකට ධර්ම පාඨයක් අචින්තිත්‍ති භවති චින්තිතම්පි විනස්සති. අපි සිතන දේ වෙනස් වෙන, නොසිතන දේ සිදු වෙන ස්වභාවය මම හිතනවා උන්වහන්සේගේ මේ අපවත් වීම තුළින් අපට මනාලෙස පසක් කරගන්නට ඒ ඉතාම හොඳ අවස්ථාවක් වුණා. උන්වහන්සේ මම හිතනවා මේ සිංහල අවුරුදු කාලේ සුඛී මෑණියන් පියාණන් බලන්න ගමට වැඩි වෙලාවේ මේ කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච ආකාරයෙන් ඉතාම අනපේක්ෂිත තත්වයකටයි උන්වහන්සේ පත්ුනේ. ඉතින් මේ අද සසල කරන සිදුවීම ඇසු මොහොතේ උන්වහන්සේගේ ආචාර්ය පාදයන් වහන්සේ මේ දායින් මේ සුමංගල නායකහතු අපට දුරකථනයෙන් කතා කරපු වෙලාවේ උන්වහන්සේට වචන දෙක තුනක්වත් හරියට ප්‍රකාශ කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේ අපසිතින සංවේග ජනක ස්වභාවය අපට මේ වචන දෙක තුන තුළින් මනමින් ජීවුණට පුළුවන්කම ලැබුණා. උන්වහන්සේ සුඛී ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේගේ මේ හදිසි අපවත් වීම උන්වහන්සේට ගුරුවරයෙක් හැටියට, ගුරුපියෙක් හැටියට මම හිතනවා උන්වහන්සේට දරාගත නොහැකි බරපතල සංවේග ජනක සිදුවීමක් වුණාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම තමයි උන්වහන්සේගේ මේ අපවත් වීම සැලවුණු මොහොතේ විශේෂයෙන් අපේ අස්කිරි මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක මාහිම්පාණන් වහන්සේ අතිගෞරවාර වර්තාරුණ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරත්නාභිධාන අපේ ශ්‍රීමත් මහානායක මාහිම්යන් වහන්සේ ඇතුළු සාමනායක ගරුතර කාරක මහා සංඝ සභාව අතිශය සංවේගයෙන් යුක්තුණා. ඊයේ සවස් භාගයේ අපේ මහියංගනේ නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ මේ අපවත් වීම ගැන ඉතාම සංවේගයෙන් සිහිපත් කළේ. උන්වහන්සේ මේ අපේ සිරිසිවල ඉස්තිවරයන් වහන්සේ වාර්ෂික මහියංගන රාජ මහා විහාරයේ සිදු කරන සතිපිරි දේශනාවේ හැමදාම වැඩම කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ සිදු කළ ඒ කාර්යභාරය පිළිබඳව අපේ නායක හාමුදුරුවෝ ඒ තාම කෘතවේදීත්වයෙන් යුක්තව ඒ වගේම බලවත් සංවේගයෙන් යුක්තව සිහිපත් කළා. ඒ හැටියට අපේ මහා විහාරයේ පමණක් නෙමෙයි පොදුවේ මේ රටේ උන්වහන්සේ අසුරු නිසුරු කළ සියලු මහා සංඝරත්නය අද මේ විශාල මිච්ඡ මහා සංඝරත්නය මේ වැඩම කරලා ඉන්නේ උන්වහන්සේගේ මේ අමිල ශාසනික මේවර තාම හොඳින් හඳුනාගත්ත උන්වහන්සේගේ කුලයාන මිත්‍ර මහා සංඝරත්නය නම් පින්නතුනි ඊ වේවා පැවිදි වේවා පිටකර මට්ටමින් අවර තරාතිරමින් ලෝකේ ජීවත් වුණා මේ මරණ ස්වභාවය කොයි මොහොතේ කොයි අවස්ථාවේ අපි කරා එනවද ඒකට කොයි මොහොතේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා ඊ පැවිදි අපි කාටවත් ඒ පිළිබඳ නිගමනයකට එන්න පුළුවන්කමක් නැහැ. ලෝක අනියත බව අපේ සිරිසිවල ඉස්තිර පාදයන් වහන්සේ අපිට යලි යලි මතක් කර දෙමින් තමයි උන්වහන්සේගේ ජීවන ආදර්ශය අපට ලබා දීලා අද අපි අතරින් සම්වෙන යන්නේ එහෙම නැත්නම් උන්වහන්සේ අපවත් වී වදාළේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ සංඛාරා නහිසස්සතා සංස්කාරයන්හි ස්ථිරත්වයක් අපට දැක ගන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ තියෙන ජීවි අජීවි සෑම වස්තුවක්ම උපාද පිටි භංග කියන මේ ලක්ෂණත්‍රයට નિરાයාසයෙන් ගොදුරු වෙනවා. ඒ නිසා උන්වහන්සේ වසර 38කට පමණ පෙර මේ ලෝකේ ජන්මලාභය ලැබුවා. උන්වහන්සේගේ ආදරණීය මව්පියන් තාම ජීවිතුන් අතර ඉන්නවා. ඒ වගේම පුරාබල ශාසන පූජාවට ඇතුළු වෙලා උන්වහන්සේ වටිනා භික්ෂුවරයන් වහන්සේලාක් හැටියට මේ ශාසනික සම්ප්‍රදායන් හොඳින් ඉගෙනගෙන මහා විහාර සම්ප්‍රදායගත පෞරාණික පිරිත් දේශනා ධර්ම දේශනාවන් ඉතාම මනමින් ප්‍රගුණ කරලා උන්වහන්සේ තුල පැවති ඒ සාධ කුසලතාවයන් උන්වහන්සේට ලැබිච්ච ඒ ශාසනික ආభాෂය තුළින් ඒ උන්වහන්සේලාට පරිචය තුළ උන්වහන්සේ විශිෂ්ට ශාසනික මෙහෙවරක් තමන්ගේ මේ කෙටි කාලය තුළ සිදු කරලා අද උන්වහන්සේ
අපාතරින් සංවේග යනවා. මේක බලවත් සංවේගජනක අවස්ථාවක් වුණත් මේක තමයි ලෝක ස්වභාවය. එය අපි කාටවත් ඉක්මවන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි කෙටි කාලයක් උන්වහන්සේ ජීවත් වුණා. මම හිතනවා අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙකුට වඩා උන්වහන්සේගේ කෙටි කාලීන භික්ෂු ජීවිතය තුළ මේ ශාසනයට මහා වටින අමිල සේවාවක් උන්වහන්සේ සිද්ධ කළා තියෙනවා. ඒ පමණයි මම හිතන්නේ අපට එක්තරා ප්‍රමාණයකට හරි මේ සම්බන්ධව හිතනකොට අපට ඇති කරගන්න පුළුවන් එකම ආශ්‍රයසිල්ල. එසේවත් වේවා පින්නතුනේ උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ අපේ මහා විහාරයේ අතිපූජනීය ශ්‍රීමත් මහා නායක මාහිමියන් වහන්සේ වරප්‍රමුඛ සාන්නායක ගරුතර කාරක මහා සංඝ සභාවේ සාතිශය සංවේගය මා පළමු කොටම අපේ දායකගමේ සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු එම සංඝ පරපුරේ මහා සංඝ රත්නයේ වෙතත් උන්වහන්සේගේ දෙමව්පියන් ඇතුළු නායක ආදී වෙතත් මේ ප්‍රකාශ කරන්නට මේ අවස්ථාවක් කරගනිමින් අපවත් වදාළ විචිත්‍ර භානී විරාජ කෝට්ටේ ශ්‍රී සීවලී අපේ ආමඳුරන් වහන්සේට මේ ආගමික වතාවත් සිද්ධ කරන අවසන් ගෞරව දක්වන අවස්ථාවේ මේ මොහොතේ අපරස් කරගත් දාන සීල භාවනාදී ඒ උදාර කුසල ධර්මයන් උන්වහන්සේ ධර්මෝදම් වේවා. උන්වහන්සේගේ භවගාමී ජීවිතයේ සකවත් වේවා. අවසන නිවන් ජාති ජරා මරණ ආදී නිමුක්තව ලබන සදාකාලික සැපැති උතුම් අමා මහ නිවන් සැප සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපේ අස්තිරි මහා විහාරයේ සංවේගයක් ප්‍රකාශ කරමින් මූලික ආගමික වතාවත් මින් නිමාවට පත්වෙමු. මූලික ආගමික වතාවත් සිදු කරමින් අස්තිරි මහා විහාරයේ වෙනුවෙන් අනුශාසනා කරමින් සංවේගී කලකල අතිගෞරවනීය අනුනායක මහාන්තාන් වහන්සේට අපගේ ගෞරවය පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී පිරිනමනු ලබනවා. ඊළඟට ගෞරවනීය විහාර පරපුර වෙනුවෙන් සිදු කරන ලබන අනුශාසනාව එසලා ගෞරවයෙන් යුක්ත ආරාධනා කරනවා. ඓතිහාසික ගමදින විජේ සුන්දරාරාම රාජමහා විහාරයේ ඇතුළු කප් විහාර පරපුරේ ආධිපත්‍ය උසුලන ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි ගෞරවනීය නානංගල සංඝානන්දා විහාර ගමදිනිහත් පත්තුවේ ප්‍රධාන සංඝනායක මහමිපාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. गौरवनीय श्री अनायक महाविहार गौरवनीय है स्वामी
ini ada mana mengenal hari kalau ini, ini mau apa ini? Mau mengenal mereka ini? Kalau boleh mengenal mereka ini, ini yang bela orang ada di luar negeri. Kalau bagi orang tu, bagi orang lain yang lain, dia boleh ni, kami resim lagi ya. Dia apa ni? Dia orang yang waktu ni Israel ni. Israel, apa bangsa Iran ni? Iran mungkin apa makan tu apa ni mana? Mana bangsa berapa? Ya, berapa? Apa? Ya, harga sana. Ini bulan pun kalau sama ni ada. Kalau bangsa sampu ni kan ada ni. Kalau yang masa, apa kalau ni Iran tu disini. Israel dan Amerika hari, kami hidup dalam negeri Israel. Apa yang kita tu? Israel semua yang kita mana kita tu di semua ni. Yang hari ini mana, yang hari ini mana, mana yang berlaku? Mana yang hari ni? Aku rasa kita, lalu kita, tapi yang waktu lagi ni. Evra tunai karma dua ini apa yang kerana ni nanti karma apa dia? Ani ni aku masih, ni lagi, nak kamu lagi, mana tu hidup lagi kamu lagi ni, ini apa dia? Dia mana? Berapa yang mana? Nanti hidup lagi apa mana jiwa? Ni panggil lagi. Orang lagi. Malu mana? Guru sisir rumah hari ini. Baik. Guru apa lagi lagi? Baik. Ini tidak hidup. Ini tidak baik. Guru mana? Guru sekolah sekali. Ini hari mana? Mana tu berarti? Aku nama. Aku kami masih bersama lagi. Tujuh selera Islam ini, kita pun ada baru ini, lima ini masalah. Ini adalah begini. Yang kita punya usaha mereka, dan punya hal ada mereka. Ini punya dia, mereka dia. Yang besar, berat besar. Ini adalah wilayah lain. Ini Garunia, Iran buat Hindu Islam nanti. Aku yang berhak dari kami. Itu yang berusaha untuk melakukan pembelaan. Kita lagi sana. Kalau berasal dia, sekarang dibela ini. Yang kedua dia, kalau ada perasaan bagi orang ini. Dia ni dah, dia musuh awasara bagi orang orang yang berbeda. Dia ni memisah. Bila orang berhakna, orang berhakna, orang yang berbangsa mereka. Yang mahasiswa, yang mahasiswa, mereka dia ni kan. Namun kami lagi yang awal ini dasarnya bumi siapa, asal kerana. Aku pernah dah ni kan, orang tu lah. Tapi mana nak ni? Apa kamu boleh jual yang ni? Kamu ni orang ni. Dia kena apa lagi ni pak? Aku orang ni pak, macam ni pak. Akhirnya, orang susah negara bisa diri, orang bahagia belakang dia dalam itu, polisi jual Islam nanti apa ini, oh ini, tapi sampai kusiwa ini apa orang dah boleh, boleh jual orang dah. Orang susah, tapi untuk itu ini, Islam ini kalau tak, tapi Islam ini kalau ada, jadi ये भारी मामूली जो है ये हमसे स्वामी नाम निशान वाला बैठकर खाते हमें मामले प्रिय ने बताया माफ करेंगे तो प्रिय ने निशान है तो ये घर वाले खाने मारते हो ये ना एक बहुत दूसरा डाल है और दूसरा रात है बैठते एक बार उधर गया है बावन मार्कों पे गया हो गया हर कारण से हुआ बोल Kalau mahala jabatan, jabatan berada di dalamnya. Anisa, kalau mewasai, roi dan bisa dipatuhi. Anisa, yang dia punya kata dia, mana
තමයි ක්‍රියා කරන්නේ. ඊළඟ වෙලාවේ මම බලාපොරොත්තු වෙනවා අපි කොයි කාලෙ හිටියත් මොන කාලෙ හිටියත් මොන කාලෙ හිටියත් අපි අපේ ස්වාතන්ත්‍රය අන්තිමකාරා ලෝකයේ අපේ ඕකයි. ඔය විදිහට බලාපොරොත්තු වෙනවා. අපේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය අපි තාම හොයන්නේ නැහැ. ඒසත් ජීවිතය බෞද්ධයන් වහන්සේගේ ගුණයන් විතරයි. මොකද අපි මොනිවද? ඒවත් අපේ බේරෙන්න බලාපොරොත්තු වෙනවා. අනේසා ඒවත් අපි ක්‍රියාත්මකව බලාපොරොත්තු වෙනවා කරන්නේ. අමුතුවා මොකක්ද කරන්නේ? මොකද ක්‍රියාකරන්නේ? යනවා කරන්නේ. උගාවෝ උගානේ කැලේ. උගාවෝ බුදුනේ කැලේ. උගාවෝ තිනවා කැලේ. බෞද්ධ ජීවිතේ නැහැ. බුද්ධ ජීවිතේ නැහැ. ඒකයි කරන්නේ. ඒකයි ඔයද මම යදාපොත් මම ධර්මයේ. ඔයද තමයි අනිත් විස්තරාප කියන විදිහේ. ඉතින් අපි ඕනේ. බලාපොරොත්තු වෙනවා. මේ අතේ අද විතරක් ඒසා යහසා බලාපොරොත්තු වෙන්නේ. ඒ ග්‍රාම කෝටේ සිස්මා සිසිවලේලා පාවිච්චි කරන නිසා මෙහෙවලක් කලාවේ රැඳෙන. ආවතනෝ මෙහෙවලා. ආගාමේ ප්‍රදේශ අම්භානි ලෝකහානායි කියන්නේ අපි මාර්ගය අමලා කරනවා කියන්නේ. නායක මාහිම්පාණන් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනාව කරනවා. ඊළඟට
ප්‍රාදේශීය සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් සිදු කරනු ලබන අනුශාසනාව ඒ සඳහා බොහෝ ගෞරවයෙන් යුක්ත ආරාධනා කරනවා විපෑර දෙමටලෝ ඔබේ විහාරාධිපති ශාස්ත්‍රවේදී රාජකීය පඬිතුක මහෝපාද්‍යය ගෞරවනීය රැකෝජිනරතනාභිධාන වෑන් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහානිකායේ වහන්සේ ආභ්‍යා ලෝකාබුන් දේශනා කළේ ප්‍රේම ධර්මයේ කර්ම ශ්ලෝකයෙන් කෙරෙනවා. පිළිගැනීමේ විද්‍යා විස්තරාවතර මහා විහාරවන්තයා මහාන්කාරය අස්මී මහා විහාර කාර්යයේ ශ්‍රීමත් කරුණා මහානිකාය මහා පුත්‍රයා මහවදා සියලු මහා සංඝරත්නයේ ප්‍රධාන ඉන්දිය කරගන්න ඕන නිසා ගානිකායක මහා සංඝරත්නයේ සංඝයේ ප්‍රාසිරු ඥාතුන් වෙනවා. මේ අවස්ථාව මහා වෙනවා සාසනයට ආදරය කරන හැමදෙනාම මහා ප්‍රණාමයේ නමකට මහා බාරපත වේස හදවතට දැනෙන සංඝයේ මේ වෙලාවේ අපේ දායක මේ සුමංගල ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගමනක් කරනවා නෙමෙයි. උන්වහන්සේට කරුණාවක් නෙමෙයි. සාසුමක සංවිධානයට සම්බන්ධ සියලු ආගම් වහන්සේලාගේ හදවත් අපේ සුමංගල හාමුදුරුවන්ට වඩා හදවතින් අඬන. ඒ වගේම සමස්ත ලංකාවේම සාසුමක සංවිධානයේ සම්පූර්ණ ආදි සිද්ධ කරපු ඉස්ලාමී මහාමුදුරුවෝ වැඩලයින් අපදවේදීව ඒ හාමුදුරුවෝ මහන්සියලා සියලු දෙනාම හදවතින් අඬනවා. අපි ප්‍රත්‍යඥයි. ඒ නිසා ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතේ පොඩි හාමුදුරුවෝ ගොඩාක් පොදාලා අවුරුදු 16 ඇතුළත. අත්වාසයෙන්ම උන්වහන්සේ අපේ රටේ විශ්වාස අපේ ප්‍රයෝජන මාත්‍ර හැදිච්ච හාමුදුරුවෝ. ඒක තමයි පාඩම. අපුණා කාර්ය මේ ඉන්න හාමුදුරුවෝ අපි අපවත් වෙන්නේ නැහැ. අපි අපවත් වෙනවා. නමුත් මේ අපවත් වීම අත්වාසික අපේ හදවතට බොහෝ දුරට දැනෙනවා. ධර්ම හාමුදුරුවෝ හැටියට සාසනයේම අත්‍යවශ්‍ය අංග සියල්ලක්ම සම්පූර්ණ කරපු පොඩි හාමුදුරුවෝ මහන්සියලාම. ආර්ථ පුරාණම කියන්නේ සතිපිරිත් පින්කම් වල නිත්‍ය නිත්‍ය අපේ අනුශාසනාව කෙනිකාම අමාරුම ඒ දේශනාව කරන්න පුරාණම කියන කාර්යය කියනවා. එහෙම පාඩම් කියන්නේ ඒක ලක්ෂණ කියන පුරාණම කියන්නේ අපේ මහා විහාර සම්ප්‍රදායේ ඒ මුත්‍රය ආරක්ෂා කරගෙන එහෙම දේශනා කරන්න පුළුවන්කම තියෙන්නේ ඇඟිලි ගන්න අහපා. ඒක හාමුදුරුවෝ තමයි අපවත් වෙන්නේ. ඒ නිසා තමයි මේක අපේ සමාජයේ මහා පාඩුවක් කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම ආඩම්බරයක් අපේ සසුන්වල සංවිධානයේ අපේ සුමංගලාත්මක ආරම්භ වෙච්චි. ඒක දැන් මුළු රටම පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකෙන් හිත කරන්නේ වෙනත් නෙමෙයි. අපේ ශාසනම සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම. ඒකට මුළු දිවයිනේම බොහෝ හාමුදුරුවෝ හරියට සම්බන්ධ වෙලා කැප වෙනවා. ඒ කැප වෙලා උන්වහන්සේ සම්ප්‍රදාය ආරක්ෂා කරන්න බොහෝ වෙහෙසෙන මහන්සි වෙනවා. ඒ වෙහෙස මහන්සියට එක හාමුදුරුවෝ අපේ ජීවිතේ පුරිහාමුදුරුවෝ උපාධි කුසලතාය පින්මාත පුරිහාමුදුරුවෝ නම ඒ කුසලතාව වාචන වඩාත්ම ආලෝකමත් දුනිය අපේ සුමංගල ආන්තරා ගෝලයේ කැපේ පත්වීම නිසා උන්වහන්සේගේ මේ ශාසනය ප්‍රෝණය කරන කටයුතු සියල්ලක්ම අපේ ජීවිතේ පුරිහාමුදුරුවෝ උපහාගත නිසා බෝධි පූජාවක් කියන්න මල්කණක් කියන්න
පිළිවෙත් හොඳට ලස්සනට පුරන්න ඒ වගේම සූත්‍ර දේශනාවක් හරියට කියන්න ආමාර දේශනාවක් ආත්මාර්ථ දේශනාවක් කියන්න අපේ පරාද ජීවිත සාසන ලැබී මොකද පොඩි හාමුදුරුවෝ ඒකයි අපි මේ අපිට මහ බලවත් ආඩුවක් කියලා කියන්නේ නැත්නම් තේරුම් නැරෙන්නේ නැත්තෝ ඒක අපිට හොඳට හදවතට දැනෙනවා ඉහිදීමකින් උතුම්මාගේ හරි වාසනාවන්ත සංඝසෝබන ගුණයන්ගේ යුක්ත වගේම ප්‍රසන්න වෙනමක් තිබුණා ඒක පෙරමින් නැති බව අර සියලු කුසලතා දැවිලිකම නිසා ආලෝකමත් වුණා ඒකෙන් රටට අපේ සංඝ සමාජයට මහා සංඝරත්නයට බලවත් සේවයක් වුණා ඒක එකපාරටම අර දැනුම් කෝලක උලංගිය වගේ අපිට උනාදී නැති වුණා ඒ නිසා තමයි මෙහෙම බලවත් වේදනාවක් පත්ලා කියන්නේ කරන්න දෙයක් නෑ ශෝක කියවූ දේවල් හැම එකම ශෝකයෙන් පිළිගන්නා කොටස අපිට ඒක බුදුමහා නිසා ඒකෙන් සංසෙන්න පුළුවන් අපේ බුදු පියාණන් වහන්සේට ආඩුවයිසෙන් නැති වෙන එක තමන්ට බාරයක් නැති වෙන එක නමස්කාර බැරි වුණා බුදුරාට වයස 29ක් බුදුරාගෝ පින්නා පාස් 29යි බාර තමන්ගේ පුතා රාවණ මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේ බුදුන් ඉස්සරලා පින්නා එක දවසේ ඉපදුනා එක නැකතේ ඉපදුනා ඇසෝදරා ඉදිරින් වහන්සේ බුදුහාමුදුරුවෝ ඉස්සරලා පින්නා පෑවා නන්දා තමන්ගේ මල්ලි බුදුහාමුදුරුවෝ මාළි බුදුහාමුදුරුවෝ ඉස්සරලා නන්ද මහරහතන් වහන්සේ පින්නා පෑවා බුදුහාමුදුරුවෝ ඉස්ලාමයට අපහාව දෙනවා මාතුමාගේ දැනරව කියනවා ඉතාම කර්ම මාපෙච්චාතු නම බුදුහාමුදුරුවෝ දැනුම් දෙනවා කාලින් පින්නා පෑවා මේ කතා මානේ බුදුහාමුදුරුවන්ව පරවන්න බෑ වෙනා වාස දෙක් කරන්න බෑ ඒ නිසා තමයි ඒ අතුරුන්කම් බෑ ආමෝදය බෝධිගේ බය ධම්මා සංඛාර බුදු පියාණන් වහන්සේ පින්නම් කාණ ඈතේනකොට ආනන්ද ආනන්ද මහන්සියගේ එන්නලා ආවා දුන්නේ අපමාන සංඛාරෝන්තර ඉක්මනින් ඉඳන් කරනිලා මේ වගේ මානසික විකාරයක් උදාහරණ දේශනා කළා අපවිලා මේකේ මාසාන ආල් මනුස්සයන්ට ආදරන අඩුවේ කියන බුදුවදන හතර ප්‍රත්‍යක්ෂණය කරනමානේ ආවුරුදු 29 මෙච්චර පැවිදිකමින් ප්‍රයෝජනවත් වෙච්ච සීලී ගුණාංගෝ අපේ ශාසනයට රාග සමාධියට නැතිලා අපවත් වුණා මේක තමයි රූපේ ඒ නිසා මේකෙන් සාධනික වශයෙන් අපි උදාහරණ ඕන ඒවා මහානුභාව හිතලා සීලී ගුණාංගෝ හරියට මාතයි මොකද හේතුව පැවිදිකමින් හේතුවනේ ශාසනික මහා උපකාරය කළා අපේ ධම්මා සම්බුද්ධාගමේ වටිනා අද වෙනකොට අත්‍යවශ්‍ය මහා සේවයක් ජීවන කුණාරෝ කළා ඒ විශාල විනක් අපවත් ගත්තා ගුරුදයා මහන්සේගේ හරින මොකෝලේ ශාසන රැඳව කටයුතු කළා ඒ පින වෙනමක් අපතෝන්න උන්නාගේ පින්වත් නැති ඒක ආඩුවක් ආවද නැත්නම් ඒ නිසා උන්වහන්සේ සංසාරේ උපකරණාත්මල අල්පාෂ්ඨ වේවා මේ පැවිදිකෙන් මගේ සම්මා සම්බුද්ධ ශාසනයට සංඝ සමාජයට කරන මහා මෙහෙවර තුලින් සාධක අවසන් වූ නිවාසක ලැබේවා ප්‍රාර්ථනා කරමින් සමත්ත වය පරාගේ මහා සංඝාගේ සංවේගයේ ප්‍රකාශින් වගේ අන්තාදනේ අවබෝධ ප්‍රාදේශීය මහා සංඝරත්නය වෙනුවෙන් සංවේගී කලකරමින් අනුශාසනාව සිදු කළ දීපයන් දෙමළෝකේ විහාරාධිපති මහෝපාධ්‍යාය ගෞරවනීය ගෝධිනතනා විධාන වෛද්‍ය පළාතේ ප්‍රධාන සංඝනායක අධිකරණ සංඝනායක මායිකාණන්වහන්සේට අපේ ගෞරවයේ පුණ්‍යානුමෝදනාව කෙරෙනවා. ඊළඟට සමස්ත ලංකා සසුන් මඟ වික්ෂ සංවිධානයේ වෙනුවෙන්
සිදු කරන ලබන අනුශාසනාව මේ සඳහා බොහෝ ගෞරවයෙන් යුක්ත ආරාධනා කරනවා සසුන් වික් සංවිධානයේ හිටපු සභාපති අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සාත්‍රවේදී පඬිතුක කරුණාගල චන්ද්‍රරතන පඬිතුක ආභාවන් වහන්සේගේ මුලවාසලේ වැඩ සිටින ආනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මාගේ බුදුදේවෝත්තම දර්ශන විශ්වාස ප්‍රබල දේවතා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි. අපරාධයේ වදාළ අපේ ග්‍රාම කෝටි ශ්‍රී සීගලී ආමතුරු පිළිබඳව වැදෝ අම්මා ඇදෝ තාත්තත් වගේම සෝම ධනිකව වැඩ සිටින තුමා ගරුකටයුතු අපේ ධාරිකමේ ස්වාමීන් නායක ආමතුරු ඇතුළු ආරණ්‍යක පින්වත්නි අනුශාසනා ගණනාවක් ශ්‍රවණය කරා ආදාන තොලක වැඩ ඉන්න විදිහටද ආමතුරු වැඩ ඉන්නේ ඊට වඩා සෝම ධනකව මේ වෙලාවේ වැඩ ඉන්නවා වගේ මට දැනෙන්නේ. ඒ විතරක් නෙමෙයි දායකාරකාදීනෝ ඥාති හිත මිත්‍රාදීනෝ ඊටාම සෝම ධනකව වැඩ ඉන්න වෙලාව මාර වෙලා ඉන්න වෙලාව. සෝභාදාන අධික දායයක් මුළු වැඩ පුරාම දැවිලි විචිලි ගතියක් තිබුණ මෙතනට එනකොට සෝභාදානක් කම්පා වෙලා වගේ හතර වටින් නග දෙනවා විකුම් දෙනවා අපේ ශෝකයක් එකතු කරන් පින්වත්නි හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ අනුනායක හාමුදුරුවෝ මතක් කළා මේ සසුන්වල සංවිධානයේ නිර්මාතෘවර අපි කියන්නේ බෝධිසත්ව ගුණෝපේත අපේ ධාරික මේ සුමංගල නායක හාමුදුරුවෝ කියලා. උන්වහන්සේගේ ආවාසයේ සහ උන්වහන්සේගේ පාසලේ හැදෙන්න වැඩෙන්න සීවලී හාමුදුරුවන්ට පිළ තිබුණා. උන්වහන්සේ සැකසිත ජීවිතයේ අපි අගේ කොට සලකන්නේ මේ පැවිදි ජීවිතයකට නිකම්ම පිළිත් දේශනා කරන්න බැහැ හැමෝටම හාමුදුරුවෝ. සමහර හාමුදුරුවෝ හිතාගෙන ඉන්නවා අපි තමයි රාජකීය මහදේශකයන් වහන්සේලා කියලා. එහෙත් පිළිතක අවශ්‍ය ගුණය පිළිපා ගන්න ශ්‍රද්ධාදී ගුණයක් එක්කලා ඒ මුසුවෙන්දෝ කවුරුත් එක්කලා සාධනාදයක් පවත්වන්න මට වෙන්නේ එහෙන්නේ හයියෙන් සාදු කියන්නේ සබහාදහම උඩට වඩා ඉක්මන හයියෙන් සාදු කියන්නේ මේ කුංචි කතාව පොඩ්ඩක් අහගන්න මම හාමුදුරුවෝ නෙමෙයි මේක කියන්නේ දායකයන් මෙන්න මේ කවිය විනාඩයක් අහගන්න
අහස උසුලයිද පොළව උසුලයිද දිව්‍ය ලෝකෙට ඇහෙන්න පිරිත් දේශනා කරපු ස්වරය බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න පිරිත් දේශනා කරපු ස්වරය ලෝක නිදාගෙන ඉන්න වෙලාවේ රැ මැද අවදි වෙලා නමෝ කියන හඬ විහිදුවපු ස්වරය සුමංගල නායක හාමුදුරුවනේ අනුනායක හාමුදුරුවනේ ආදරණීය තාත්තේ අම්මේ සහෝදරවරුනි දායක පින්තුනේ එක සිංහවකට ගෑනු ළමයෙක් කියපු සිංහවකට ලෝකයක් රස කරගෙන දඟලපු දැකගෙන දැන් ඉවරයි පිටක් කියාපු කෙනෙක් කවදාවත් අවිහාරයටපත් නොවෙන්නේ පිරිත අලුත් වෙන නිසාමයි. සීවලී හාමුදුරුවන්ගේ පිරිතේ සද්ධා රසය තිබුණා. විමුක්ති රසය තිබුණා. අනිත්‍ය රසය තිබුණා. තෝරි නාද මාලාව එක්කලා යක්ෂ භූත ප්‍රේත පිසාච අමනුෂ්‍ය ග්‍රහ මේ විශ්වයේ සියලු කරු ආවාට වලින් රැක්වගේ විශ්වය පිළිගන්න තරම් වහන්සේගේ මාද කුමුදුන්නේක වහන්සේ අපිට කාටත් දැනෙන්න ඕන. පිරිත් දේශනා කරන්න හැම හාමුදුරුවමකට බෑ කියන එක අහනකොට තේරෙනවා. හැබැයි කියන හාමුදුරුවෝ දන්නේ නෑ. පින්තුනි සිතක් හදා ගන්න පුළුවන් ද මේ ස්වරය නැති වෙනකොට අපිට වැඩි හාමුදුරුවෝ දේශකයන් වහන්සේලා කොච්චර හිටියද මේ උත්තම දේශනාව පවත්වන්න පුළුවන් හාමුදුරුවෝ නැකව නායක හාමුදුරුවෝ අපේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ඒ විතරක් නෙමෙයි මේ විපත සැරවෙච්ච වෙලෙන් මයියන්ගේ නායක හාමුදුරුවෝ කැප වෙච්ච හැටි හිතනකොට දැනෙනකොට උන්වහන්සේලාට කතාවක් කියන්න වෙලාව දුන්නා නම් මේ සතුනේ නිකන් පාස්පෝර්ට් පොරලෙලි උඩ කාවි තප්පුව නැතුව එහෙම නැත්නම් වෙන දායන තාල සමහර වෙලාවට ඩ්‍රම් සෙට් එක විතරයි ඒ කවි වලට නැත්තේ බලන්න අර කවිය අහනකොට යන මිහිර තුළ අනිත්‍ය රසය එක්කලා හිතට දෙන මෞපිය සෙනෙහසක් එක්කලා ඒ විතරක් නෙමෙයි යසෝදරා වත වහන්සේලා අපි ඇහුවා මෙන්න මේක කවිය පොඩ්ඩක් අහලා බලන්න ආයෙ අපට අහන්න වෙන්නේ මේකෙන්ම තමයි. වෙවුල කියන්නේ මේ මිහිකලේට ලෝතුරු බුදුරජාන් දේශනා කරන උත්තම චරිත මෙහෙම අයිමි වෙනකොට සීවලී හාමුදුරුවෝ තරුණ හාමුදුරුවෝ කැටියට ළඟට යනකොට උන්වහන්සේගේ සිල් සුවඳයි දෙහත් පිට සුවඳයි විතරයි ලැබුණේ වෙන කිසිම දුකක් සුවඳක් දැනුනේ නෑ. එහෙම දේශකයන් වහන්සේ නමක් සැකසුනේ සුමංගල නායක හාමුදුරුවෝ මේ මිනි කැටේ ඔබ වැටෙන්නේ නැතුව තේරෙනකොට ඔබ වැටෙන්නේ නැතුව මිනි කැටේ තේරෙනකොට ළඟට ආගෙන නායක හාමුදුරුවෝ ඔබ දාලා හැදෙන්න දාලා
නිවක්සෝ වෙන්න මේ උතුම් දේශනාව ඔබට කරන්න පුළුවන් කියන පන්නරේ දීලා ඒ පහස ලබා දුන්න සුමංගල නායක හාමුදුරුවෝ වටින දේශකයන් වහන්සේ නමක් හැටියට කිය පුදු ගුණේ මත කරගෙන මට බැරි ගමන ඔබ යන්න කියන අත දීලා බලා හිටියේ නායක හාමුදුරුවෝ මහත්සිනියසෙන් දැන් මේ සියල්ල ඉවරයි කියලා අතහරින්න බෑ මම අත දික් කරන්නේ මම කියන්නේ මේ අම්මටයි තාත්තටයි විතරක් නෙවෙයි සහෝදරයෝ ඒ අයියලා ඉන්නවා මල්ලිලා ඉන්නවා අක්ක කෙනෙක් ඉන්නවා පින්නතුනේ අපිට මෙහෙම දරුවායි හදන්න බෑ පැවිදි ජීවිතේ හැබැයි ඔබට තව පුළුවන් කියලා මට දැනෙන්නේ ඊළඟ වෙන්නේ කිහි පැත්තෙන් ඒ නිසා සුමංගල නායක හාමුදුරුවෝට සීවලි පොඩි හාමුදුරුවන්ට ආදරේ නම් කවුරු හෝ ඉදිරිපත් මේ යුතුයි මේ සසුන් මඟ ගමන් කරන්න උදව් කරන්න ඒ නිසා තාත්තේ ඊළඟ පුතාලා දුරට යෝජනා කරන්න පොඩි හාමුදුරුවෝ අපෝක් වෙනකන් දන්නේ නෑ අපි නම් බයයි ඉන්නේ මරණය ගැන අපිට ටිකක් හිතෙනවා දැන් කොයි වෙලාවෙ හරි පැත්ත වැටුණොත් පොද කියවුවොත් අපි මහ පිළිදෙට වඩම්ම ගන්න ආපු හාමුදුරුවෝ ඉස්සෙත් අනුශාසනාවට වැඩම කරගන්න හාමුදුරුවෝ අපි පැත්ත වැටිලා ඉන්නකොට ස්පිරිතාලේ එක දවසක් ඇවිල්ලා අනේ ඕක තමයි ස්ථවිරියෝ ධර්මතාවය කියලා යයි වගේ සැකේ අපිට තියෙනවා ඒත් අපිට බාර දුන්න වගකීම අපි අතහරින්න නැතුව වැඩම කරන ගමනේ අපිට ආයි පැවිදි ජීවිතේ අනුවදන්න බෑ ඒ නිසා සතුටට දවසින් දවස පින්වන්ත හාමුදුරුවෝ පඩු වෙලා යන කාලේ සාසනික කුණේ මතු කරන්න ඇති කාලේ මම මතක් කරනවා ගිරාතුරු කෝට්ටේ අඩුම ගානේ තව 10 දෙනෙක්වත් මේ පොඩි හාමුදුරුවෝ වෙනුවෙන් නායක හාමුදුරුවන්ට අතපැන්වක් කළා බාර දෙන්න වගකීමක් දරන්න ඒක මේ ගිරාතුරු කෝට්ටේ විතරක් නෙවෙයි මේ අහගෙන ඉන්න ධරණි තලේ මේ මොහොතේ මේ පිළිබඳව සජීවීව විකාශනය වෙන වෙලාවෙ එහෙම කෙනෙක් ඉන්නවනම් මේ සසුනට මේ කරන නින්දා අපහාස ගැටලි ගැලවිලි ගැන කල්පනා කරනකොට සීලේ හාමුදුරුවෝ හිතේ අරුණ හාමුදුරුවෝ හැටියට මේ උත්තම ජීවිතේ කවදාවත් බුදුවත ගුරුවත අමතක නොකර ඉස්සරහට වැඩම කළා ඒ නිසා සසුන් මඟ භික්ෂු සංවිධානයේ හාමුදුරුවෝ හැටියට අපි සසුන් මඟ කියවහම තව කෙනෙකුට හිතන්න පුළුවන් දේශපාලඥයන්ට ආවඩන ඒ වගේම දේශපාලඥයන්ට පසුගාමීව යන සසුන් මඟ නැත්තම් හාමුදුරුවෝ සංවිධානයක් කියලා. තව කෙනෙකුට හිතන්න පුළුවන් හිතෙන්න පුළුවන් පිළිත් කියන කණ්ඩායමක් ඉන්න නැත්තම් කොන්ට්‍රැක්ට් කරන සංවිධානයක් වෙන්න පුළුවන් කියලා නෑ. ඊට වඩා ඉක්මනිය සාසනික ගුණේ දැන් මේ විපත වෙච්ච වෙලාවෙ ඉඳන් අපේ ජීවන ජෝති හාමුදුරුවෝ ඇතුළු අපේ සතුන් මඟ සංවිධානයේ හාමුදුරුවෝ සක්‍රිය වෙච්ච හැටි ගැන කල්පනා කළාම උන්වහන්සේලා අපේ සුබූති හාමුදුරුවෝ ඇතුළු පින්වත් මහ සංඝරුවන අද සුමංගල නායක හාමුදුරුවන්ගේ දුක බෙදා ගන්න සූදානම් වෙන වෙලාවේ මට වඩා සියලු සමාජිකයන් වහන්සේලා මේ හයිය අරගෙන අඬන්න නැතුව හිතේට අඬ ඉන්නේ නායකයන්ට කරදර නොකර මේ ආගමන පොළොස්සේ මෙපමණ ලස්සනට සිද්ධ කරන්න උන්වහන්සේලා කැපවුනේ ඒ උතුම් හැඟීම නිසාමයි ඒ නිසා දිගට අනුශාසනාව කරනකොට මට හිතෙන්නේ මේ වැස්ස ගැන හිතන මෙන්න මේ කවි දෙක තුන හිතන්නයි විස තුඹස තුල විසනායා විස ගෝර සරත තුඹස තුල නිවසයා නිවස තුල තුඹසයා තුඹස තුල විසනායා විස ගෝර සරපයා දැක නැර මෝඩයා තාත්තේ අම්මේ මේ කවිය හොඳට අහගන්න නිවස තුල තුඹසයා මේ උපාදාන පංචකයේ ඇතුලේ තියෙන්නේ මේක බුදුහාමුදුරුවෝ අපිට කියා දුන්නේ නිවස හැටියට නම් තුඹස නැමැති හදවත ඇතුලේ විසගෝර සර්පයෝ ඉන්නවා රාගය, ද්වේෂය, මෝහය සහිත කෙලෙස් කිනි වලින් නිතරම කන්න බලාගෙන කොයි වෙලාවෙද පහර දෙන්නේ ඒකටත් හොඳයි කියන අවස්ථාව ලැබෙන්නේ කොයි වෙලාවෙද කියන සර්පයෝ ඉඳගෙන විපතේදී වේදනාව දෙන්න සූදානම් වෙනවා අපට අපි ඉගෙන ගන්න ඕනේ
විස ගෝන සර්පයා දැකන අර මෝඩයා කියලා කරපොත්තෙක් හරි පත්‍යයෙක් හරි ගෝනුස්සෙක් හරි සර්පෙක් දැක්කම තලන්න නේ මේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේ හිත ඇතුලේ ඇති වෙන මහා සර්ප ගති යට කරගෙන කරුණාවෙන් ගුණේ මතු කරගෙන අපේ ජීවිතේ පවත්ව ගන්න මෝඩ මිනිස්යෝනි මේ සර්පෙ එළියට දාන්න එපා කියලා. ඒ නිසා ලෝකෙ එහෙම කරද්දී අපේ විහිදක මහා මුදුරෝ ඕකටම කවි අනිත් පැත්තට ලියුවා. ඒකේ අන්තිම පදේ තමයි මේ ජීවිතේ තේරුම් අරගෙන අසල් ගේක සොරකම් ගිය දවසක උහුල් සිටින් ඉඳිනේ අයිනෝනක හේරක සියල් සතුන් වරුගෙන යනවා දැක උහුල් සිටින් ඉඳිනේ නෝසක. එනිසා අපේ ජීවිත ගමන් මඟ අරන් යන ගමන් මගේ ප්‍රායෝගිකත්වයේ සුමංගල නායක හාමුදුරුවෝ අපි තරුණ හාමුදුරුවෝ සිය ගානකට අතහිත දීලා ජීවිත ගමන වෙනස් කරපු පින්වන්ත චරිතයක්. නිහඬව ගොඩක් දේ ඉවසාගෙන ලොවක් සුව කරන හාමුදුරු නමක් නිසා නැවත මම ආරාධනා කරන්නේ සීවලි හාමුදුරුවෝ වගේ කෙනෙක් නම් ආයි අපට ලැබෙන එකක් නෑ. නොලැබෙන්නත් හේතුවක් නෑ. උන්වහන්සේ දන්නේ තාත්තට කියනකම් තාත්තේ පොඩ්ඩක් කවුරු දෙවිල්ලයි කිව්වා. අඩි 10ක් යන ඉස්සෙල්ලා අපවත් වුණා කියනවා නම් මරණය ගැන උන්වහන්සේ දන්නේම නෑ. මම හිතනවා මටත් එහෙම මරණයක් වෙනවා නම් හොඳයි කියලා අපවත් වෙන්න. ඒ තරම් මරණය. හැබැයි එකවරට 10 වර මැරෙන්න ඕනේ ගිහියෝ ඉන්නවා. සමහර YouTube වල දඟලන භික්ෂූන් වේශධාරී ඉන්නවා. අනේ අපි තරහක් නෑ උන් තව ජීවත් වේවා. නමුත් සසුන වනසන එවැනි නරුමයෝ ඉඳද්දී මේ වගේ පින්වන්තයෝ මේ ගමන යනකොට දිනුවා හේන සත්‍යාව තවක් ගණීභවණය වෙන්නේ මේ දුක මහ පොළොවට පතිත කළා අපට සිසිලසක් ලබා දීලා මේ ගමනේ නිමාව නිවන දක්වා යන උන්වහන්සේලාට අපි දෑත එකතු කළා කියමු. දස් කරගත් දාන සීල භාවනා කුසල ධර්මයන් තුළ අනිත්‍ය සංඥාව මිස වෙන ගැලවීමක් නැතයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩයේ මනසේ රඳගත් උන්වහන්සේ අම්මගෙන් තාත්තගෙන් සමගින පැවිදි ජීවිතයට පැමිණ ලෝසුවපත් කරන උත්තම ගුණ ඇති පැවිදි උතුමන් වහන්සේලාගේ ආශ්‍රය ලබලා රැස් කරගත් පින් බලයක් අපගේ ජීවිතවල රැස් කරගත් කුසල බලයක් උන්වහන්සේ සසර ගලවාගෙන ඉක්මන් භවයක නිවන් දකින්නතොරු නැවත අපි දන්නේ නැහැ නිවන් දැකලාද කියලා. නමුත් අපිට හිතෙනවා එහෙම නැහැ කියලා. ඒ සිතුවිල්ල තුළ නැවත මේ පැවිදි ජීවිතයට එන්න වාසනාව ලැබේවා. සසුන නැවත සක්‍රීය කරන්න දායකත්වයේ දෙන්න ලැබේවා. පින්වන්ත උන්වහන්සේට අජරාමර නිවන් සම්පත් ලැබේවා කියලා හයියෙන් සාදුනාදයක් පවත්වනවා. समस्त लंका सुसंगत विशेष विधान वेनुवें अनुशासनाव सिद्ध කරන්නට යෙදුන අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ උපසංගමයේ හිටපු සභාපති ගෞරවනීය පරමනාගර චන්ද්‍රරත්න හාමුදුරුවන් වහන්සේට අපගේ ගෞරවය පුණ්‍යානුමෝදනාව පිළිගනු ලබනවා. ඊළඟට අපේ සිරිසීවලි හාමුදුරුවන් වහන්සේගේ ගම් ප්‍රදේශයේ වෙනුවෙන් කරන අනුශාසනාව ඒ සඳහා බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ගිනාදුරු කෝට්ටේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන්පති ගෞරවනීය නාමඩවල ශ්‍රී ධම්මානන්දාභිධාන බිම්දෙන්න පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේට මහා විහාරසික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේහි ශ්‍රීමත් අනුනායක දුරන්දර කීර්තිමත් අස්ගිරි මහා පිරිවෙනේ විශ්‍රාමලත් පරිවර්තනාපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක නාරායණ සුමනතිස්ස ආනන්දයන් මහා ස්වාමීන් වහන්සේ ඓතිහාසික
මයංගල රාජ මහා විහාරාධිපති සියම් මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය ආචාර්ය උලවත්තේ ශ්‍රී ධම්මසිද්ධි අත්දැස ධම්මරක්ඛිතාභිධාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වරප්‍රමුඛ මොළගොඩ ධම්මරත්නාභිධාන නායක හාමුදුරු උලවත්තේ ධම්මකීර්ති නායක හාමුදුරු ඇතුළු අපේ මූලස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළත් මේ ඓතිහාසික වයඹ සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි අපවත් වී වදාළ ඉරාදුකෝටේ ශ්‍රී සීවලී හාමුදුරුවන්ගේ පින්වත් පියතුමා ආදරණීය මෑණියන් සහෝදර සහෝදරියන් ඇතුළු අපේ ඉරාදුකෝටේ ප්‍රදේශයෙන් පැමිණුණු ඥාතිවරුනි මේ කටයුත්තේදී බර කරටගත් අති ගෞරවාර්හ සරබඤ්ඤ විසරද රාණිගමේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළත් ශෝක ප්‍රාප්ත කාරුණික පින්වත්නි මුගක් දිග අනුශාසනාවක් කරන්නට අවශ්‍ය කරන්නේ අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළත් පූජ්‍යතර නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා ඉතාම කාලෝචිත ඉතාම සෝබන අනුශාසනාවක් සිදු කරනවා. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ වික්කේපණං පංචේතේ ජීවලෝකස්මින් අනිමිත්තා ඥානීතන ලස්සන බුදුවදනක් තියෙනවා. ජීවිතය කුංචි කාලෙද තරුණ වයසේද මැදි වයසේද වයසට ගිහින්ද කියලා එහෙම නැත්නම් හැදෙන්න ලෙඩ කේසාන්තින පාදාන්තික තියෙන ලෙඩගෙන මැරෙන්නේ උදේද දහවල්ද රාත්‍රියේද කියලා කාලය පිළිබඳව මැරෙන්නේ කොතනද ආදානය එහෙම නැත්නම් මූලදානය සිද්ධ කරනවද සිද්ධ වෙනවද ඒ කොතනද කියලාවත් නම නියම කරන්න බැහැ. විශේෂයෙන් මේ කොටම වඩා මරණයෙන් පස්සේ ගතිය පිළිබඳව අපට ස්ථිරසාරව කියන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ හරි ලස්සන උපමා දෙකක් මරණය පිළිබඳව සඳහන් කරනවා. එක තැනකදී උනාට ජීවත් වෙනවා ජීවිතය හරියට ඉදිකටු උඩ තියෙන අබරටයක් වගේ ඉතාම කුංචි වෙලාවකින් වෙනස් වෙන්න පුළුවන්. ජව සම්පන්න මහා නිය අස්වැද්‍ය පිටියේ තිබිච්ච තියෙන පුරුදුදියක් වගේ ස්ථිරසාරව පැවැත්මක් නෑ. මොකේද ජීවිතයේ කියලායි බුදුහාමුදුරුවෝ දෙනවා. මේ වනපදය අපේ ජීවිතුන් අතර ඉදි සීමදී හාමුදුරුවෝ පින්තෙන් වනින් අනුශාසනාවෙන් නිරන්තරයෙන්ම සිහිපත් කළා. උන්වහන්සේ අපවත් වෙලා ඒ වනපදයේම යථාර්ථයක් කරලා දීලා අපට පෙන්වලා දෙනවා ජීවිතය අනුපතේ පිළිබඳව. 1980 ගණන්වල මානව සීකලාපය වනාන්තරයක් ඇතුළේ තිබිච්ච පසුබිමක ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒ රුස ඇලව සුද්ධ කරපාන මිනිස්සු පදිංචිට ආවා. ඒ අතර මේ කන්දකැටිය ප්‍රදේශයේ ඉඳලා ආපු අපේ පින්වන්ත දෙමාපිය දෙපළක් තමයි සිරිසේන මහත්මයා ඒ වගේම සුමනාවති ඒ තරුණ දම්පති දෙපළ. ඒකට වාසනාව
වාසනාවන්ත දරුවෝ වුණා. ඒ දරුවන් අතර පින්වත්කම දරුවා මං හිතන්නේ අපේ සීවලි හාමුදුරුවෝ. මුල්කාල වකවානුවේ මේ ප්‍රදේශයට ඉරාන්කෝට්ටෙන් විශේෂ සම්බන්ධතාවයක් ඇති වෙන්න හේතු වුණේ අපවත් වදාළ අපේ ගුරුදේවෝත්තම අමරයද්දී ශ්‍රී සෝමානන්ද නායක හාමුදුරුවෝත් එක්ක අපවත් අපේ ආගම්වල නායක හාමුදුරුවෝත් එක්ක අපේ ගොඩගමේ පඤ්ඤාරතන නායක හාමුදුරුවෝ ඒ පරපුරම ලොකු සම්බන්ධතාවයක් තිබ්බා. ඒ අනුව මට මතකයි. ඉරාන්කෝට්ටේ ආනන්ද කියන හාමුදුරුවෝ මේ ප්‍රදේශයේ ඇවිල්ලා ලංකාවේ ප්‍රදේශයේ පැමිණුණා. ඒ ගමේ හුඟක් ළමයි මේ සතුනට ඇතුළත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් උන්වහන්සේගේ පාඩුව මේ ප්‍රදේශයට ශාසනයට කොච්චරද කියලා අපේ පිරිවෙන් අධ්‍යක්ෂක හාමුදුරුවෝ සිහිපත් කළා. මං හිතුවා අපට තමයි ලොකු ගැටලුව වෙන්නේ. අපේ ගමට අපේ ප්‍රදේශයට ඉරාන්කෝට්ටේ කියන නම කීර්තිමත් ප්‍රදේශයක් බවට පත් කරන්නට සිරිසීවැලි හාමුදුරුවෝ කරපු කැපකිරීම අප්‍රමාණයි. උන්වහන්සේට හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. හරියට සරියුත් හාමුදුරුවෝ පිරිනුවම් පාන්නට තෝරගත්තේ තමන්ගේ අම්මගේ නිවස. මට මතකයට එන්නේ සීවලි හාමුදුරුවෝ සතුනට ඇතුළු වුණත් අම්මට තිබිච්ච ආදරය, අප්පච්චිට තිබිච්ච සෙනෙහස, තමන්ගේ ප්‍රදේශයට තිබිච්ච බැඳියාව අත්හැරියේ අවුරුදු උදාවක් එක්ක ගමට වැඩි උන්වහන්සේ ගමේ යුවා පිරිසක් එක්ක බොහොම සුවදව කටයුතු සිදු කළා. බොහෝ නෑදෑයන්ට ලැබියා. ප්‍රදේශයේ පන්සල් වලට අපි වහන්න වුණා. ඒ අතරම කම්පියුටර් අපවත් මේක ගැරියෝ මේ පාඩුවා මේ පාඩුවේ අපේ ප්‍රදේශයේ කලින් යනවා. ඉතාලි පුදුමේ මහා සංඝරත්නය අපේ සුමංගල නායකයන් කනදෙනා මහත්මයා ප්‍රදේශ මහා සංඝරත්නය හැටියට අපේ මයිලක්ෂණ නායකවරු ප්‍රදේශ මහත්මයා කාන්තිනාරස්ථානයේ වාස්තුව සිද්ධ කරන පත්‍රිකා ඊළඟට ඉහි ජනකතන සඳහා අවස්ථාව සැලෙන්නේ ආරාධනා කරනවා ප්‍රදේශවාසී සියලුම ඉහි ප්‍රජා වෙනුවෙන් සිදු කරන ලබන ජනකතන සඳහා නාරාමල ස්වාදේශීය ලෝකම් ඉන්දා රජතුමාට එම ජනකතන සඳහා වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්
ගොල්ලේ පිපේන පංමල වාසනාවං දෙපෝදාට පුන්සාද වාසනාවං ජාතිත් අපේ මව්පියෝ වාසනාවං
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණගෙන භාවනාව තොර නොකරමි ඉතින් අනේ මාලිගාව අඳුරුයි අද ස්වාමිනේ සිරිහස් තෙන් රන් බාපත අල්ලාලා සිරිපදරං පඩි කඳ මත තබාලා පිරිසිදු යහන සැත පෙන පුන් සඳලීලා සිරිපදගත් ආපසු කිසිවක් නොබලා අමුණක් පමණ මල් අතුරපු යහන පුරා පමණක් රුණි කුමරුට රන් කිරීතිසරා කවදත් වරද නැති පින් කඳ යසෝදරා වරදක් බුදු බවට පැමිණේ අන්තරා පෙරුම් පුරාගෙන එන්නේ ඈත සිට පතා සතුන් දන් දුන්නේ බුදු බවට කතුන් සැමට නායක පුන් සඳ ලෙසට ඉතින් අවසරයි මට පිට වියන්ත පුතාගෙනත් එහෙම කියනවා මැණික කරඩු කටලා කිරි බොන කුමරෝ වෙනත් දෙයක් දැකලා මොකටද නිසරු වෙනස් කමක් කරලා නෑ කිසි අයුරු හිතක් නැතුව බෑ යන්නට මැරෙන තුරු වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන් ගොල්ලේ පිපෙන පංමල වාසනාවන් දෙපෝදාට පුන්සාද වාසනාවන් ජාතිත් අපේ මව්පියෝ වාසනාවන් හිමයේ ගොසින් මල් යහනක
කොමල සිරිපාදක රිදෙන වද හිගේ නැතෝ දෙවියෝ මුර කරන වද මගේ ඇත රජෝනිමියනි ඔබ කොතැනකද කැලේ තියෙන කොයි දේවත් රස මලේ බමරු ලෙස පිරිවර වැඩි වේවා අව්වේ තියෙන රස මාලා අඩු ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණගෙන භාවනාව තොර නොකරමි ඉතින් අනේ මාලිගාව අඳුරුයි අද ස්වාමිනේ මියමා බිදු නාලිකාවෙන් නැවත හමුවෙමු ඔබ සැමට තුනුරුවන් සරණයි.